Sometimes all we need is a small escape from the same routine. So today we decided to go somewhere that feels peaceful, somewhere familiar. කොහේ යන්නත් කලින් එකටම කාලා බීලා ඉන්න ඕන. ඉතින් මොන හරි බොන්න කියලා අපි ආව බාර් එකකට. පරක්කු වෙයි කියලා කොච්චර කලින් ගෙදරින් එළියට බැස්සත් මෙන්න මේ වගේ වැඩ හින්දා තමයි වෙලාව යන්නේ. ගත්ත එකත් ඉක්මනට බීලා අපි මේ ආවේ වෙරෝනා එයාපෝට් එකට. අපි අද ඉතින් යන්න හදන්නේ දුරකතර ගෙවාගෙන කෙනෙක්ව බලන්න. අපේ සුදු මහත්තයා ඉතින් no reaction. මොකද මේ යාගේ nap time එක. එයා හොඳටම මේ නිදිමත වෙලා ඉන්නේ. මේ වෙරෝනා එයාපෝට් එකේ පොඩිම පොඩි duty free එක. මෙන්න මේ වගේ දේවල් දැක්කම ඉතින් ගන්නේ නැති වුණත් අතපත ගාගෙන හරියන වයසක තමයි දැන් මං ඉන්නේ. මේ බලන්නකෝ මේ perfume එකේ නම. මේක මිනිස්ලට. මේක ලේඩිස්ලට. නම ටිකක් ඉතින් අපිට නම් අවුල්නේ. අපිට ඉතින් මේකෙන් ගන්න කියලා කිසි දෙයක් නැහැ. ඒ වුණාට ෆ්ලයිට් එකට තව වෙලා තියෙන නිසා පොඩි බටයක් දාලා අපි යන්නේ දැන් මේ අපේ ගේට් එක හොයාගෙන. මෙතනදී උනේ අපිට නම් ඊට කලින් වෙලාම නැති වැඩක්. එක ළඟ ෂීට් වෙන් කරගෙන ආවත් මෙතනදී කිව්වා මගේ ෂීට් එක චේන්ජ් වෙලා තියෙන්නේ කියලා. කමක් නෑ ඒකත් ලොකු දෙයක් නෙවෙයිනේ කියලා අපි ඉතින් යන්න ගියා. දවස් ගානකට කලින් අපි සිලෙක්ට් කරගත්ත විදිහට එක ළඟ ෂීට් එකේ අපි වාඩි වෙලා හිටියා. ඒ මේ ෂීට් එකේ අයිති කෙනා ආවහම මට ගේට් එකෙන් වෙනස් කරලා දුන්න වින්ඩෝ ෂීට් එක එයත් එක්ක චේන්ජ් කරගන්නවා කියලා හිතාගෙන. අනේ ඉතින් ඒක වින්ඩෝ ෂීට් එකක් බ්ලා බ්ලා කියලා එයාව යවුවාම ඒ ෂීට් එකට ඒ කෙනත් කැමැත්තෙන් ගියා. ඒ කෙනා එතනට යද්දි ඒ වින්ඩෝ ෂීට් එක ගේට් එකෙන් තවත් කෙනෙක්ට දීලා. අද ෆ්ලයිට් එක ෆුල් කියලා කලින් ඉඳන් අපිට ඊමේල් ඇවිල්ලා තිබුණේ. පස්සේ ඉතින් ක්‍රූ එකේ අය මැදිහත් වෙලා තමයි අර කෙනාට කොහොම හරි ෂීට් එකක් හොයලා දුන්නේ. ඔලත් එයා මොකක්ද ඒ කරේ කියලා මට තාම නම් තේරෙන්නේ නැහැ. දවස් දෙකකට කලින් ඉඳන් චෙක් ඉන් වෙලා තියෙදිත් එකම ෂීට් එක දෙන්නෙක්ට දුන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි ඒකත් හරි. මගදී ඉතින් අපි තුන්දෙනාම පොඩි නැප් එකක් දැම්මා. මේ ගමනේ සම්පූර්ණ ටයිම් එක පැය විනාඩි 45ක් කිව්වට පැය විනාඩි 30න් වගේ මෙලා ලෑන්ඩ් කරනවා. මේ කන්ද දකිද්දි මෙතින් මෙහාට ඇවිත් ගිය කෙනෙක් දන්නවා කොහෙටද අපි මේ ආවේ කියලා. අපි ඉතින් මේ මාස ගානකට පස්සේ ආවේ සිසිලියට. සිසිලියේ කතානියාවලට. ඉතින් අපි මෙහෙ එන්න විශේෂම හේතුව තමයි මගේ අම්මා. එයා බලන්න තමයි අපි මේ පාර මෙහෙ ආවේ. Sometimes home isn't a place, it's a person. Until the next video. Bye bye.